අද පොඩි දෙයක් ගැන කතා කරන්න ආවේ. මෙන්න මේක බලන්නකො මුලින්. අද බලමුද හෙන්රි බබාව නාවන විදිය. අද අපි දෙන්නම එකතු වෙලා නාන්න යන්නේ. හෙන්රි බබා නාන්න යන්නේ. අපි බලමු. අද බලමුද හෙන්රි බබාව නාවන විදිය. අද අපි දෙන්නම එකතු වෙලා නාන්න යන්නේ. හෙන්රි බබා නාන්න යන්නේ. අපි බලමු. ගන්දේ අද අපි නාමු. අද මම හෙන්රි බබාව නාවන්න යන්නේ. මේක හෙන්රි බබාගේ ආච්චි ගෙනත් දීපු එක. මේක හෙන්රි බබාගේ ලොකු අම්මා ගෙනත් දීපු එක. මේක වලස් මුල්ලේ ලොකු තාත්තා ගෙනත් දීපු එක. මේවා සෙවණගල ලොකු බාප්පා ගෙනත් දීපු ටික. මේක පොළොන්නරුවේ පොඩි විජේ මාමා ගෙනත් දීපු එක. කරන්න කොන්ද පණක් නෑ මුලින්. ඒ කියන්නේ දැන් මම නම්බර් එක හොයාගෙන හරි මම මැසේජ් දැම්මා. ඒ වුණාට ඔයාලට මිනිස්සෙක් එක්ක කතා කරන්න කොන්ද පණක් නෑ. ඇත්තට ඔයාලට කවදාකවත් හරියන්නේ නෑ. මම නම් කියන්නේ මම කිව්වා දිලේක අරගෙන බරින. දිලේක බැන්නේ නෑ. දිලේක හොඳින් කිව්වා මෙහෙමයි අක්කේ අපිත් ඔයාගේ වීඩියෝස් බලනවා. අපිත් ආසයි. හැබැයි මගේ දරුවට අපහාස කරන්න එපා. අපිට ඕන දෙයක් දාන්න අපි දෙන්න. මම දැන් යාට හොඳින් කිව්වා. ඒත් අය වීඩියෝ එක අයින් කරගන්නේ නෑ. ඇත්තට මේක හරි කැතයි. දැන් ඕගොල්ලෝ මට බණි ඕගොල්ලෝ හින්දා තමයි ළමයි බැනුම් හානි කියලා. ඒ වුණාට මෙහෙම අවශ්‍යතාවයක් නෑ මෙයාට. මගේ නම මෙන්ෂන් කරලා නැති වුණාට මෙයා හැමදේම කියන්නේ මට මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ගියොත් මුළු මේකෙම තියෙන කියෝෂ් ඩිලේක. එතකොට ඔයා සල්ලි වෙනුවෙන් ගූ කන්න එපා මනීෂා. තේරුණාද? සල්ලි වෙනුවෙන් ඔච්චර මෙව්ව වෙන්න එපා. සල්ලි අද අපිට අද හම්බෙයි හෙට නැති වෙයි. ඔයා වගේ අය ගොඩක් මේ Facebook එකට එයි. හරිද? ඔයා ඔහොම මිනිස්සුන්ට අපහාස කර මෙව්ව වෙන්න එපා මනීෂා. ඔයා ඔයාගේ දෙයක් කරලා හොයා ගන්න. ඔයා වීඩියෝස් ජෝක් එකකට දානවා නම් ඒව දාගන්න. කිසිම දරුවෙට මගේ දරුවට නෙමෙයි කිසිම දරුවෙට අපහාස කරලා දාන්න එපා. මම කියන්නේ මගේ දරුවට නෙමෙයි කිසිම දරුවෙට මුකුත් දාන්න එපා. ඇත්තට ඒක හොඳ නෑ. මම වුණත් මට බැන්න කෙනෙක් ගියුණත් මම ළමෙක්ට අපහාස කරන්නේ නෑ කවදාකවත්. ඒකින්ද ඔයා වීඩියෝ එක අයින් කරගන්න. ඇත්තටම මහ ජරාම මේ ගෑනු කෙනෙක් ඔයා. මං හිතුවේ නෑ ඔයා ඔය වගේ ඇති කියලා ඇත්තටම. මමත් ඔයාගේ වීඩියෝස් ආසාවෙන් බලලා මටවත් එක කිසිම පෞද්ගලික තරහක් නැහැ. මම දන්නේ නැහැ ඔයාට මාත් එක මොකක් හරි පෞද්ගලික තරහක් තියෙනවද කියලා. ඇත්ති මං හිතන්නේ මොකක් හරි පෞද්ගලික තරහක් කියලා රීච් වෙනුවෙන් ඔච්චර හිඟා කන්න එපා. ඒක බලා ගන්න දරුවෝ ගාව ගන්න. දරුවෝ ගාව